සාදයකට යන අතරමඟදී වයෝවෘද්ධ යුවලක් වන ලැරි සහ ජොවන් ඔවුන්ගේ මනසට එන සෑම මාතෘකාවක් ගැනම වාද කරමින් සිටිති. ඔවුන් කොතරම් අවධානය වෙනතකට යොමු කර ඇද්දයක් ඔවුන් තම පුතාගේ නිවසට යන විට වෙනත් මෝටර් රථයක හැපෙන්නට ආසන්නයි. ලැරි ජොවන්ගේ අතේ වෙළුම් පටිය ඇගේ අතුලෙන් ආවරණය කර ඇගේ පිළිකාව ගැන පවුලේ අයට පැවසිය යුතු බව ඇයට මතක් කර දෙයි. තම මුණුපුරාගේ ලිංග භේදය හෙළි කිරීමේ සාදය විනාශ කිරීමට අකමැති නිසා ජෝන් තවත් එක් දිනක් ඉල්ලා සිටි. පවුලේ අයවල උණුසුම් ලෙස පිළිගෙන ඔවුන්ගේ 65 වසරක විවාහ ජීවිතය වෙනුවෙන් ඔවුන්ට විහිළු කරති. ඒ වගේම ඔවුන් ජොවන්ට කියනවා ඇගේ පැරණි පින්තූර පැටියක් බිම් මහලේ තිබී හමු වූ බව. ඉන් එක් ඡායාරූපයක් වන්නේ යුද්ධයේදී මියගිය ඇගේ පළමු සැමියා වන ලූක් සමග ජෝන්ස්ගේ විවාහයයි. මේ අතර ලැරි ප්‍රෙට්සල් කිහිපයක් ගනිමින් සිටින විට හදිසියේම හුස්ම හිරවීමට පටන් ගනී. බිම වැටෙන විට ඔහු හුස්ම ගැනීමට අපහසු වේ. තත්පර කිහිපයකට පසු රෝස පැහැති කොන්ෆෙට්ටි හිස මතට වැටි දුම්රියක් තුල අවදි වන විට ලැරි කම්පනයට පත්වේ. විශාල ප්‍රමාණයේ ඇඳුමක් ඇඳගත් ළමයෙක් පවසන්නේ ලැරි එය අපේක්ෂා නොකළ බවත් ඔහු පිටත්ව යන බවත්ය. දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කරන විට බොහෝ මගීන් රෝහල් ගවුම් හැඳ සිටින බව ලැරි දකි. ඔහු මගීන් පසුපස හඹා යන අතර ඔහු හන්දිය ලෙස හැඳින්වෙන ජනාකීර්ණ ප්‍රදේශයකට ළඟා වන අතර එහිදී ඔහුට නොතේරෙන බොහෝ අය ඔහුට පවසති. ලැරි පිළිගැනීමේ නිලධාරිනියට පවසන්නේ ඔහු පැහැරගෙන ගොස් ඇති බවයි. නමුත් ඇය ඔහුට සහතික වන්නේ ඔහු එසේ නොවන බවත් ඔහුගේ AC එක ඔහු වෙනුවෙන් පැමිණෙන තෙක් බලා සිටිය යුතු බවත්ය. පැය කිහිපයකට පසු බොහෝ පිරිස ඉවත්ව ගොස් ඇති අතර ලැරි පුටු මත නිදාගෙන සිටි. ඇනා ඔහුව අවදි කරන අතර ඇය ඔහුගේ AC ලෙස හඳුන්වා දෙයි. මෙයින් අදහස් කරන්නේ මරණින් මතු සම්බන්ධීකාරක යන්නයි. එයින් අදහස් වන්නේ ලැරි මිය ගොස් ඇති බවයි. ලැරි එය ප්‍රතික්ෂේප කිරීමට පටන් ගනී. නමුත් ඒ සමගම ඔහු දකිනවා කොන්ෆෙට්ටි ඔහුගේ මිනිබිරිය ගැහැණු ළමයෙකු ලෙස වටහා ගන්නා බව. ඇනා ලැරිට කණ්ණාඩියෙන් තමා දෙස බැලීමට සලස්වන අතර අවසානයේ ඔහු නැවතත් තරුණ බව දකින අතර ඇගේ කතාව ඔප්පු කරයි. මිනිසුන් හන්දියට ළඟා වූ විට ඔවුන්ගේ ස්වරූපයන් ඔවුන්ගේ ප්‍රීතිමත් ස්වභාවයට නැවත පැමිණෙන බව ඇය පැහැදිලි කරයි. ඇනා ඔහුට ගොඩනැගිල්ල හරහා මඟ පෙන්වන විට ලැරි තම බිරිඳ වෙත ආපසු යා යුතු බව දිගින් දිගටම අවධාරණය කරයි. එබැවින් ඇනා ඔහුට කෙඳිරි ගමින් සිටීම නවත්වන ලෙස ඔහුට පහර දෙයි. මෙය පාරාදීසයක් නොවන බවත් ජීවිතය හා සදාකාලිකත්වය අතර කෙටි සංක්‍රාන්තියක් බවත් ඇය පැහැදිලි කරයි. ඒ මොහොතේ ඔවුන්ට අනතුරු ඇඟවීමේ ශබ්දයක් ඇසෙන අතර ලැරි ආරක්ෂකයින් විසින් මිනිසෙකු අල්ලා ගනු ලබන ආකාරය දකි. ඇනා ඔහුට අනතුරු අඟවන්නේ කිසි විටෙකත් රතු දොරවල් තරණය නොකරන ලෙසයි. ඉන්පසු ඇනා ලැරිව ඔහුගේ තාවකාලික කාමරයට රැගෙන ගොස් විවිධ ආගම් විසින් ඉදිරිපත් කරන ලද සදාකාලිකත්වය ප්‍රවර්ධනය කරන අත්පත්‍රිකාවක් ඔහුට තබයි. ඔහු තමාට සුදුසු සදාකාලිකත්වය තෝරා ගන්නා තෙක් එහි රැඳී සිටිය යුතු අතර ඇඳුම් අයිතම් කටලය ඔහුගේ ප්‍රියතම ඇඳුම් සියල්ලම වේ. ඉක්මන් සමීප වෙනසකින් පසු ලැරි රූපවාහිනිය නැරඹීමට උත්සාහ කරයි. නමුත් සියලුම නාලිකා විවිධ ආකාරයේ සදාකාලිකත්වයන් සඳහා දැන්වීම වේ. ඉන්පසු ලැරි මත්සන්දිය ගවේෂණය කරයි. නමුත් ඊටත් වඩා සදාකාලිකත්වයන් ප්‍රවර්ධනය කරන කුටි දුසිම් ගණනක් සොයාගනී. අවසානයේ ඔහුට බාර් එකක් හමුවන අතර ඔහු ඔසුනක් ගත්වහම ලස්සන කාන්තාවක් ඔහු අසල වාඩි වේ. ඔහු විවාහක බව පැහැදිලි කිරීමට උත්සාහ කළත් කාන්තාව නපුරු සදාකාලිකත්වයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ආලවන්ත හැඟීම් පෑම දිගටම කරගෙන යයි. ස්තුතිවන්ත වන්නට බාර්ටෙන්ඩර් ලූක් ඇයට බාර් එකේ දැන්වීම් පළ කිරීම තහනම් බව මතක් කර දෙන බැවින් ඇය පිට වේ යයි. බාර්ටෙන්ඩර් දේවදූතයෙක් දැයි ලැරි කල්පනා කරයි. නමුත් ලූක් පැහැදිලි කරන්නේ ඔහු හන්දියේ රැඳී සිටීමට රැකියාවක් ලැබුණු ආත්මයක් පමණක් බවයි. ලැරි තවමත් ව්‍යාකූලව සිටින නිසා ලූක් නීති බෙදා ගනී. ඔහු තෝරාගත් පසු සදාකාලික මාරුවීමක් නැත. එසේම වෙනත් සදාකාලිකයන් බැලීමටද නැත. ඔහු නීතියක් කඩ කළහොත් ඔහුගේ පිළිගැනීම ඉක්මවා ගියහොත් හෝ සදාකාලිකත්වයන් මාරු කිරීමට උත්සාහ කළහොත් ඔවුන් ඔහුව හිස්තැනකට දමනු ඇත. සදාකාලිකවම කළු පැහැය පමණක් ඇති තැනක් එය. ලැරි තම බිරිඳ පිළිකාවක් බව පවසන අතර ඇයව රැකබලා ගැනීමට පොළොන්දු වූ නමුත් දැන් ඇයව අතහැර දැමීම ගැන වරදකාරී හැඟීමක් ඇති වී තවත් පානයක් ඉල්ලා සිටි. වසුදා උදෑසන ඇනා ලැරිගේ ඇඳමතට නැගී ඔහුගේ හැංගුව ගැන පැමිණිලි කරමින් ඔහුව අවදි කරයි. හන්දියේ රැකියා ඇති ආත්මයන් සිටින්නේ මන්දේ ඔහු අසයි. සමහර අය මරණය පිළිගෙන නැති අතර තවත් සමහරු තම ආදරණීයයන් එනතුරු බලා සිටින බව ඇනා පැහැදිලි කරයි. නරකම ඒවා තමයි තෝරා ගැනීමට නොහැකි ඒවා. ලැරිට ජොවන් ඉක්මනින් මිය යයිද යන්න දැන ගැනීමට අවශ්‍යයි. නමුත් ඔහු ඇය එනතුරු බලා සිටීමට තීරණය කරන නිසා ඔවුන්ට එම තොරතුරු ලබා ගත නොහැක. ලබා දී ඇති දින 7න් පසු ඔහුට පිරිසිදු කරන්නෙකු ලෙස රැකියාවක් ලබා ගත හැකි බවත්, නමුත් ඔහුට බිම් මහලට යාමට සිදුවන බවත් හැනා ඔහුට පවසයි. සමහර දින ගෙවී ගියත් ජොවන් පිළිබඳ කිසිදු සලකුණක් නොමැත. හැනා ලැරිට පවසන්නේ මෙය මාස කිහිපයක් ගත විය හැකි බවත්, එබැවින් ජොවන්ට ගෙදර සිටින බවක් දැනෙන පරිදි සදාකාලික කාලයක් සූදානම් කිරීමට ලැරි තීරණය කරන බවත්ය. එදින රාත්‍රියේ ඇය පැමිණෙන විට ඔහු තම බිරිඳට සියල්ල පැහැදිලි කරමින් ලිපියක් ලියයි.
පිළිකාව අවසානයේ ජොආන්ව මරා දමන අතර ඇය දුම්රියේදී අවදි වේ. වසුදව උදෑසන ඇනා ලැරීව ඔහුගේ සදාකාලිකත්වයට රැගෙන යයි. ඔහු ඇයගෙන් ඔහුගේ ලිපිය ජොආන්ට දෙන ලෙස ඉල්ලා සිටියද ඒ නීති රීතිවලට පටහැනි බව ඇය පැහැදිලි කර ඔහුව වැළඳ ගනී. ජෝන් දුම්රියෙන් බැස යන අතරතුර ලැරී දුම්රිය ස්ථානයට යාමට පටන් ගනී. ඉස්කලේටරයේදී ලැරී තම බිරිඳ දැක කම්පනයට පත්වේ. නමුත් ඇය ඔහුව නොදකී. මංමුලා සහගත ලැරී ඉක්මනින් මන්තීරු වෙනස් කර ජෝන් කැඩපතකින් ඇගේ තරුණ මුහුණ දකින මන්සැන්දියට ආපසු දිව යයි. යුවල උණුසුම් වැළඳ ගැනීමකින් නැවත එක්වෙති. ජොආන් එවන විටත් ඇය මියගොස් ඇති බව වටහාගෙන ලැරීට මෝඩ ලෙස මිය යාම ගැන බැනවදී. මරණින් මතු සම්බන්ධීකාරක රයන් ජෝන්ස් විසින් මෙම මොහොතට බාධා කරනු ලැබේ. ඔහු ඇයව ලැරීගෙන් ඈත් කර ඇගේ පළමු සැමියා වෙත ගෙන එයි. වසර 67ක් තිස්සේ ඇය එනතුරු බලා සිටින ලූක්. කෙසේ වෙතත් ඔවුන් ඉතා මිහිරි හා චිත්තවේගී නැවත හමුවීමක් බෙදා ගනී. ලැරී ඔවුන්ට බාධා කරන්නේ ජෝන්ව ඔහුගේ සදාකාලිකත්වයට ගෙන යාමට නියමිතව සිටි නිසාය. සදාකාලිකවම ගත කිරීමට ස්වාමි පුරුෂයෙකු තෝරා ගත යුතු බව ජොආන්ට වැටහුණු විට ඇයට භීතියක් ඇතිවීමට පටන් ගනී. එබැවින් රයන් ඇයව ඇගේ කාමරයට රැගෙන යයි. ජොආන් ලස්සන ඇඳුමකට මාරු වූ පසු රයන් ඇගේ විකල්ප හරහා ඇයට මඟ පෙන්වීමට උත්සාහ කරයි. ඒ මොහොතේ ලූක් ඇයව බැලීමට පැමිණෙන අතර බියටපත් ජෝන් ඔහුගේ මුහුණට දොරට තට්ටු කරයි. රයන් සිතන්නේ ලූක් වසර 50කට වැඩි කාලයක් පක්ෂපාතීව සිටි නිසා ඔහු ඔවුන්ව තනිකර දමන නිසා ඔහු ලූක් හොඳම විකල්පය බවයි. මේ අතර ලැරී ඇනාට බැන වදින අතර ඇය රයන් සමග සම්බන්ධයක් පැවැත්වූ බව හෙළි කරයි. ඇය සිතන්නේ ලූක් අතිශයින්ම කඩවසම් බවයි. එබැවින් ලැරී පෙන්වා දෙන්නේ ජෝන්ට වසර 65ක විවාහ ජීවිතයක් සහ දරුවන් ලබා දුන්නේ ඔහු බවයි. ඇනා ඒ චිත්තවේගීය බ්ලැක්මේල් කිරීමක් ලෙස හඳුන්වයි. ජොආන් වෙත ආපසු පැමිණි ඇය සහ ලූක් හන්දිය වටා ඇවිද යන අතර තරමක් අමුතු ලෙස හැසිරෙති. හදිසියේම ආරක්ෂකයින් දෙදෙනෙක් තම සදාකාලිකත්වයෙන් මිදීමට උත්සාහ කරන පුද්ගලයෙකු අල්ලා ගැනීමට අසලට දිව යයි. එක් ආරක්ෂකයෙකු ලූක්ට ආයුබෝවන් කීමට නතර වන අතර වහාම ජෝන් හඳුනා ගනී. ඔවුන් ගිය පසු ලූක් ඇය ගැන බොහෝ දේ කතා කර ඇති බව පෙනේ. ලූක් නීති පැහැදිලි කර ජොආන්ට තමා ඇයට ආදරය කරන බව පවසයි. ඔහු පවසන්නේ ඔහු සෑම දිනකම ඇය ගැන සිතූ බවත් ඇයව සිප ගැනීමට පෙර බොහෝ මිහිරි වචන බෙදාගත් බවත්ය. නමුත් ජොආන් අසනීපයෙන් සිටින නිසා ඈත් වෙනවා. ඇයට සිතන්නට කාලයක් අවශ්‍ය බව ලූක්ට පවසා ඇය පලා යනවා. මිනිත්තු කිහිපයකට පසු ලැරී ජොආන්ගේ කාමරයට කඩා වැදී ඔවුන්ට සදාකාලිකව ගත කිරීමට විකල්ප රාශියක් ගෙන එයි. ජෝන් කලබල වී ඔහුට කෑගසමින් ඇයට කාලය අවශ්‍ය බව ඔහුට මතක් කර දෙයි. ලැරීගේ මරණයෙන් පසු ඇගේ හොඳම මිතුරාද මිය ගිය බව ඇය හෙළි කරයි. එය ලැරීට වෛර කළ නිසා ඔහු සතුටු වේ. ඔහු මතක තබා ගන්නේ බිම වාඩි වී සිටීම සෑම විටම ඇයට සංසුන් වීමට උපකාරී වූ බවත් මහලු කාන්තාවක් ලෙස එය කිරීමට ඇයට ඒත්තු ගැන්වූ බවත්ය. ජෝන්ට තවදුරටත් බිම වාඩි වී සිටීමට නොහැකි වූ නිසා එය නැවත කිරීමට හැකිවීම ගැන ඇය සතුටු වේ. ඊට පස්සේ ලැරී ප්‍රෙට්සල් ටිකක් කාලා ආයෙත් හුස්ම හිර වෙන්න වගේ යනවා. ඒකෙන් ජෝන්ට බය හිතෙනවා. එයාගේ ඔළුව හිස් කරගන්න ඕන කියලා එයා පැහැදිලි කළා. ඒ නිසා ලැරී සංවේදී නොවීම ගැන සමාව අයදලා උදේට කතා කරන්න පුළුවන් කියලා කියනවා. ඔහු ඇගේ ඇඳේ සුව පහසු වීමට උත්සාහ කරන විට ජෝන් ඔහුව පන්නා දමයි. ලැරී ඔහුගේ කාමරයට ආපසු යාමට උත්සාහ කරයි. කෙසේ වෙතත් ඔහුගේ දින 7 අවසන් වී ඇති බැවින් ඔහුට පහළම මාලයට යාමට සිදුවේ. අතරමඟදී මියගිය කලාකරු ඩීන් මාටින්ගේ සංදර්ශනයක් ප්‍රවර්ධනය කරන පුවරුවක් ලැරී දකි. ජෝන් ඒ ගායකයාට ආදරෙයි. ඒ නිසා ලැරී ඇනාගෙන් සංදර්ශනයක් සංවිධානය කරන ලෙස ඉල්ලා සිටි. ඔහුගේ නව කාමරයේ කුඩා බව දැනගත් විට ඔහු කලකිරීමට පත්වේ. වසුදව උදෑසන ලැරී ජොආන්ව රැඳී සිටින ස්ථානයට රැගෙන යන අතර ඇනා පියානෝව වාදනය කරන අතරතුර ගායනා කිරීමට ඩීන් මාටින්ව රැගෙන ආවාය. කෙසේ වෙතත් ඔහු පඩිපෙළ නගින විට අමුතු ලෙස හැසිරීමට පටන් ගනී. මෙය අනුකරණය කරන්නෙකු බව ඌන්ට වැටහෙනු ඇත. ලැරී ඇනා වෙත පැමිණිලි කිරීමට යන අතර එම පුද්ගලයා ජොආන්ට පහර දීමට අවස්ථාව ප්‍රයෝජනයට ගනී. ලූක් ඉක්මනින් පැමිණ ඔහුව පසුපසට ඇදගෙන ගොස් පහර දෙයි. වසූරයන්ගේ උදව්වෙන් ලූක් ජොආන්ට මල් දීමට උත්සාහ කරයි. නමුත් ලැරී වහාම ඔහුට බාධා කර තවත් පැමිණිලි කිරීමට උත්සාහ කරයි. පිරිමින් වාද කිරීමට පටන් ගන්නා අතර ජෝන් ඔවුන් අතර කිරීමට කෑගසයි. පසුව ඇය ඇනා සහ රයන් ඇගේ කාමරයට ගෙනවිත් විසඳුමක් සොයා ගැනීමට පෙර ටික වේලාවක් ඔවුන්ට කෑගසයි. නීතියට ව්‍යතිරේකයක් ලබා ගැනීම සඳහා සම්බන්ධීකාරකවරු ඉතා දිගු දුරකථන ඇමතුමක් ලබා ගනී. මොහොතකට පසු ජෝන් ඇගේ ස්වාමි පුරුෂයන් කාමරයට ගෙන එන අතර සම්බන්ධීකාරකවරු නිවේදනය කරන්නේ ඔවුන් විශේෂ වීසා ලබාගෙන ඇති අද්විතීය තත්ත්වයන් නිසා ජොආන්ට සදාකාලික සංචාර දෙකක් සඳහා අවසර දෙන බවත් එකෙක් ස්වාමි පුරුෂයා සමග එකක් බවත්ය. ඔවුන් සමග කාලය ගත කිරීමෙන් පසු ඇය තීරණයක් ගනීවි. පිරිමි ළමයින් වාද කිරීමට පටන්ගෙන රණ්ඩුවකට පැටලෙන්න ආසන්නයි. ඒ නිසා ජෝන්ට ඔවුන්ව නවත්වන්න ආයෙත් කෑ ගහන්න වෙනවා. කාසියක් උඩ දමමින් මුලින්ම යන්නේ කවුද කියලා ඔවුන් තෝරා ගනීවි කියලා ඇය කියනවා. තවත් වාදයක් පටන් ගන්න ළඟයි. ඒ නිසා රයන්ට ඔවුන්ව නවත්තන්න වෙනවා.
මේ වතාවේ ලැරි කාසිය පෙරලෙන අතර ලූක් ජය ගනී. දුම්රිය ගමන අතරතුර ලූක් සහ ජොන් පැරණි කාලයේ සිහිපත් කරන්නේ ඔවුන් සිනාසෙමින් සිටින නමුත් ඔවුන් අතර දේවල් තවමත් ඉතා අපහසුයි. පැහැදිලි අහසකින් සහ පිළිගැනීමේ වනාන්තරයකින් වට වූ සුන්දර කන්දකට ඔවුන් පැමිණේ. ඔවුන් සැරිසරන විට ඔවුන් එකට බොහෝ විනෝද වන අතර සවස් කාලයේ පවා අත්අල්ලාගෙන සිටිති. ඔවුන් අවන්හලක රාත්‍රී ආහාරය ගන්නා අතර ජෝන් ඇගේ දරුවන් සහ මුණුබුරන් ගැන කතා කරන අතර එය ලූක් අපහසුතාවයට පත් කරයි. ඇය සමග ඒවා ගත කිරීමට නොහැකි වීම ඔහුට කරදරයක් නොවන බව ඔහු දිල්රනවා. නමුත් ඇයට හොඳ ජීවිතයක් ගත කිරීමට හැකි වීම ගැන ඔහු සතුටු වෙනවා. ජෝන් ඔහුට පවසන්නේ ඇය ඔහු එනතුරු ටික වේලාවක් බලා සිටි නමුත් අවසානයේ ඇයට ඉදිරියට යාමට සිදු වූ බවයි. පසු ලූක් ජෝන්ව රැගෙන යන්නේද ආක්‍රිස් නම් ගොඩනැගිල්ලකට වන අතර එය සෑම සදාකාලිකවම සොයාගත හැකිය. මෙහිදී සෑම ආත්මයකටම ඔවුන්ගේ ජීවත් වූ වසරවල සියලු මතකයන් නැවත සිහිපත් කළ හැකිය. ලූක් සහ ජෝන් ඔවුන්ගේ පළමු හමුවීම, ඔවුන්ගේ පළමු ආදුව, ඔවුන්ගේ පළමු දඟකාර කාලය, ඔවුන්ගේ විවාහ දිනය සහ ඔවුන්ගේ අවසාන සමුගැනීම වැනි ඔවුන්ගේ සම්බන්ධතාවයේ සියලු වැදගත් අවස්ථා නරඹති. ලූක් යුද්ධයට යාමට පෙර ජොන් ලූක්ට ඇයට ඔහුව කොතරම් මග හැරුණාද කියා පවසන අතර ඔවුන් සිපගනී. මතකයන් දිගටම පවතින අතර ලැරි ජෝන්ට විවාහ යෝජනාව කරන ආකාරය ලූක්ට නැරඹීමට සිදුවේ. ලැරි ශෝකයෙන් සිටින කාන්තාවකගෙන් ප්‍රයෝජනගත් බව පවසමින් ඔහු ගොඩනැගිල්ලෙන් එළියට පැන එය එසේ නොවන බව ජෝන් පැහැදිලි කිරීමට උත්සාහ කළත් ඔහු සවන් දෙන්නේ නැත. මේ අතර ලැරි ලූක් ගැන කෑගසයි. මොකද ඔහු වීරයෙකු ලෙස පෙනී සිටීමට ඔහු යුද්ධයේදී මිය ගිය බව මිනිසුන්ට නිතරම කියන නිසා. ලැරිට එවැනි ආදරණීය මතකයක් සමග තරඟ කළ නොහැකි යැයි බියක් ඇති බැවින් ඇනාට අවශ්‍ය වන්නේ ජෝන්ට ඇය ඔහුට ආදරය කළේ මන්දයි මතක් කර දීමයි. ජෝන් ඔහුට ආදරය කරන්නේ ඇයි කියලා ලැරි දන්නේ නැහැ. නමුත් උදව් කරන්නේ කවුද කියලා ඔහු දන්නවා. මිනිත්තු කිහිපයකට පසු ලැරිට ජෝන්ගේ හොඳම මිතුරිය වන කැරන් හමු වෙනවා. ඇය තරමක් මහලු පෙනුමක් ඇති. කැරන් පැහැදිලි කරන්නේ ඇගේ සැමියා මිය ගිය පසු ඇගේ ප්‍රීතිමත්ම දින උදා වූ බවයි. මන්ද අවසානයේ ඇයට ඇඳුම් අර්ථම් කටලයෙන් එළියට පැමිණ ගැහැණු පෙම්වතියක් ලබා ගත හැකි වූ බැවිනි. අවාසනාවකට වෙනත් කාන්තාවක් සමග අපූරු නිවාඩුවක් ගත කිරීමෙන් පසු ඇයට නිවසට පැමිණ තම දරුවන් වෙනුවෙන් ඇඳුම් අර්ථම් කටලයේ මවක් වීමට සිදුවිය. කැරන් පිළිගන්නවා ඇය ලැරිට කැමති වුණේ නැහැ කියලා. නමුත් ඔහු ඇය කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති කරගත්තා. ලැරි ඇයගෙන් ජෝන් ඔහුට ආදරය කළේ ඒ කියලා අහනවා. කැරන් කියනවා ඇය දන්නේ නැහැ කියලා. නමුත් ඔහු ඇයව ගොඩක් සතුටු කළා කියලා ඇය ඔහුට සහතික වෙනවා. ඊට පස්සේ ලැරි ලූක්ගේ කාමරයට යනවා. ඔහු මතකුණු ටිකක් හොයාගන්න අදිෂ්ඨාන කරගෙන. විත්තියේ තියෙන සලකුණු වලින් පේන්නේ ඔහු මැරිලා දවස් ගණන් කරන බවයි. ඒ වගේම ජෝන්ගේ සටහන් පොතක සටහන් තියෙනවා. මේ මොහොතේ ලූක් ආපසු පැමිණ ලැරිට ජෝන්ව හසුරුවා ඇති බවට චෝදනා කරමින් ඇය තනිවම වඩා සතුටින් සිටින බව පවසයි. පිරිමින් ඉතා කනගාටුදායක සටනක පැටලෙන අතර අරගලයේදී ලැරිගේ ලිපිය ඔහුගේ සාක්කුවෙන් වැටේ. වුන් කඩා වැටෙන විට ලැරි පවසන්නේ ඔහු ලූක් ගැන යෝජනා කරන විට ඔහු ගැන දැන නොසිටි බවයි. නමුත් ලූක් පෙන්වා දෙන්නේ ඔහු සහ ජෝන් ඔවුන්ගේ විශේෂ ස්ථානය ලෙස සැලකූ තොටුපළේදී එය කළ බවයි. මේ අතර ජෝන්ට සියලු වෙළඳ දැන්වීම් කුටි දරාගත නොහැකි බැවින් රයන් ඇව සදාකාලිකත්වයේ සලකුණු වලින් පිරුණු නිහඬ කොරිඩෝවකට ගෙන යයි. ඇය පිළිගත් විට ඇය තවමත් කුමක් කළ යුතුදයි නොදනි. රයන් පවසන්නේ ලූක් හොඳම විකල්පය ලෙස පෙනෙන නමුත් තේරීම ඇය සතු බවයි. ඊළඟ දවසේ ලැරි ජෝන්ව සදාකාලික වෙරළ තීරයකට රැගෙන යයි. එය ඉතා ජනප්‍රිය හා ඒ නිසා ජනාකීර්ණයි. ඔවුන් ටික වේලාවක් කතාබස් කර සිප ගැනීමට ආසන්නයි. නමුත් ඒ මොහොතේ පිරිමි ළමයෙක් ලැරිට ඔහුගේ බෝලයෙන් පහර දී ඔහුගේ බිහිසුණු මරණය ගැන ඔවුන්ට කියයි. ඉන්පසු ඉවල සාගරයේ සංසුන්භාවය භුක්ති විඳීමට බෝට්ටුවකට නැගී යයි. ලැරි ඔහුගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ විස්තර ඉල්ලා සිටින අතර ඇය මිය යන විට ඇය සමග නොසිටීම ගැන සමාව අයදී. ඔවුන් නැවත එකට සිටිනු දැකීම ඔවුන්ගේ දරුවන් සතුටු වනු ඇතැයි ඔහු සිතයි. ජොන්ට හැඟෙන්නේ ඔහු ඇව හසුරුවන බවයි. ඒ සමගම ආරවුලක් ඇතිවේ. ඇය සංකීර්ණ තත්වයක සිටින බව ජොන් ඔහුට මතක් කර දෙන අතර ලැරි දිවුරන්නේ ලූක් මෙන් ඔහු ඇය එනතුරු බලා සිටින බවයි. ඔවුන් නැවත ගොඩබිමට පැමිණි විට ජොන් ලැරි සමග ලේඛනාගාරයට ඇතුළු වීමට කැමැතිවද ඔහු එය ප්‍රතික්ෂේප කරයි. පුද්ගලයෙකුට මතකයන් තුළ තමන්වම නැති කර ගත හැකියයි ඔහු සිතන අතර ඇව ආරක්ෂා කිරීමට අවශ්‍ය වේ. නමුත් ජොන් විශ්වාස කරන්නේ ඔවුන්ට සොයාගත හැකි දේ ගැන ඔහු බිය වන බවයි. ඔවුන් වෙරළේ වාඩි වී ඔවුන්ගේ පළමු දිනය ගැන කතා කරති. එබැවින් ලැරි පැහැදිලි කරන්නේ තමාට සෑම විටම ඇයට වඩා හොඳ දෙයක් කිරීමට අවශ්‍ය වූ බවයි. හන්දියේදී ලූක් ලැරිගේ ලිපිය සොයාගෙන එය කියවයි. මේ අතර ජෝන් සහ ලැරි ඔවුන්ගේ පෙම් සබඳතාවෙන් ආපසු පැමිණ හාදුවක් බෙදා ගනී. ලැරි පවසන්නේ ඔවුන් එකට සිටින තාක්කල් ඔවුන් කොහේ ගියත් ඔහුට කමක් නැති බවයි. මේ මොහොතේ ලැරි ඔහුගේ කාමරයට කඩා වැදුණු බව ජොන්ට පැවසීමට ලූක් සම්බන්ධී කාරකවරුන් සමග පැමිණේ. ඔහු ඇයට ලිපියද ලබා දී දැන් ජොන් දන්නවා ලැරි යන්නට ආසන්න බව. ඔහු ඇව පිටතට යන විට දුටු නිසා පමණක් ඔහු නැවතී සිටියේය.
තවත් වාදයක් ආරම්භ වන අතර ජෝන් ලැරිට ආත්මාර්ථකාමී ලෙස කතා කරයි. ලැරි පවසන්නේ ඔහු සෑම විටම ජෝන්ගේ සැනසිලි ත්‍යාගයේ බවත් ඔහුව නරක ලෙස පෙන්වීමට උත්සාහ කිරීම සඳහා ලූක්ට යම් චෝදනා කරන බවත්ය. ලූක් කලකිරීමෙන් කෑ ගසමින් පසුගිය අවුරුදු 67 තුළ තමාට පෙම්වතුන් කිහිප දෙනෙකු සිටි බව පිළිගනී. නමුත් කවම වශයෙන් ඔහු එය එනතුරු බලා සිටියේය. පිරිමින්ට ඇය දැන් තීරණයක් ගැනීමට අවශ්‍යයි. නමුත් ජෝන්ට තවත් කාලයක් අවශ්‍යයි. ඒ නිසා සම්බන්ධීකාරකවරු ඌම රැගෙන යනවා. මොහොතකට පසු කැරන් ජෝන්ව බැලීමට පානයක් රැගෙන යන අතර අවසානයේ ජෝන් විඳ වැටේ. කැරන් ඇයව සනසා විවිධ විනෝදජනක කුටි වෙත රැගෙන යයි. එය ඇගේ අවධානය වෙනතකට යොමු කරයි. ජෝන් මත්පැන් පානය කරමින් ඇගේ තත්ත්වය ගැන වද වෙනවා. ඒ නිසා කැරන් ඇයට මතක් කරනවා ඇය මැරිලා කියලා. ඒ කියන්නේ ඇයට කාටවත් බැඳීමක් නැති අතර පිරිසිදු රාජ්‍යයකින් පටන් ගත හැකි. වාර්කේ ලැරි සහ ලූක් ඕනෑවට වඩා බොනවා. ඒක එයාලට එකතු වෙන්න සහ බැඳෙන්න උදව් වෙනවා. එයාලා එකිනෙකාට ප්‍රශංසා කරනවා. ජෝන් එයාලට සුදුසු නැහැ කියලා පවා කියනවා. වසුදා උදෑසන ජෝන් හැන්ගෝවර් එකකින් අවදි වුණත් ඇය තීරණයක් ගෙන අවසන්. ඇය තම සැමියන්ට කතා කර පවසන්නේ ඔවුන් දෙදෙනාම ලැබීම ගැන ඇය වාසනාවන්ත බවයි. ඒ නිසා සමහර විට දේවල් ඔවුන් අදහස් කළ ආකාරයටම සිදු විය හැකියි. ඇය කවුරුන් තෝරා ගත්තත් අවසානයේ ඇයට වරදකාරී හැඟීමක් ඇතිවේ. එබැවින් ඇය ඔවුන්ගෙන් කිසිවෙකු තෝරා නොගන්නා බව නිවේදනය කර කඳුළු සලමින් පිටවේයි. ඊට පස්සේ ජෝන් යන්න සූදානම් වෙලා කැරන් එක්ක ඇගේ සදාකාලික කාලය ගත කරන්න යනවා. මේ අතර ලැරි ලූක්ට කියනවා ලූක් හැම වෙලාවෙම එයාට තරඟ කරන්න බැරි අවතාරයක් නිසා එයා තොටුපළේදී විවාහ යෝජනාවක් කළාම එයා හරි කියලා. මංගල ඡායාරූපයේ දුටු නිසා ඔහු ප්‍රැට්සල් එක හුස්ම හිර කරගත්තාද ඔහු කල්පනා කරයි. ඒ වෙනුවට ලැරි ජෝන් සමග ගොඩනගාගත් ජීවිතය ගැන තමා ඉතා ඊර්ෂ්‍යා කරන බව ලූක් පිළිගනී. ඉන්පසු පිරිමි ළමයින් ඔවුන්ගේ ශරීර මෙම ආකාර තෝරා ගත්තේ මන්දයි බෙදාගනී. ලූක් ඔහු සහ ජෝන් පවුලක් ආරම්භ කිරීම ගැන සාකච්ඡා කළ දිනය මෙන් පෙනේ. ලැරි ජෝන් ඔවුන්ගේ දෙවන දරුවා සමග ගැබ්ගෙන සිටි කාලය මෙන් පෙනේ. හදිසියෙම ලැරිට යමක් වැටහි කාමරයෙන් පිටතට දිවයයි. දුම්රිය ස්ථානයේදී ලැරි ජෝන් දුම්රියේ සිටිනු සොයාගෙන අවසාන කතාවකට බැසීමට ඇයට කියයි. ඔහු පෙන්වා දෙන්නේ ඇගේ කොණ්ඩය දිගයි. නමුත් ඇය ඔවුන්ගේ විවාහයේදී සෑම විටම එය කොටට ඇඳ බවයි. ඒ කියන්නේ ඇය ලූක් සමග වඩාත්ම සතුටින් සිටි නිසා ඔහු ඇයව ඔහු සමග යාමට කැමතියි. මුලදී ජෝන් එය ප්‍රතික්ෂේප කරයි. නමුත් ලැරි ඒ නිවැරදි දේ බව තරයේ කියා සිටි. ඔවුන් දෙදෙනාම ඔවුන්ගේ අවසන් වැළඳ ගැනීම බෙදා ගන්නා විට අඩති. ටික කලකට පසු ලූක් සහ ජෝන් ඔවුන්ගේ සදාකාලිකත්වයට යන දුම්රියක යති. ලැරි තවමත් කොහේ යා යුතුදයි නොදන්නා නිසා හන්දියේදී ඇවිදිමින් සිටින අතර ඇනා සහ රයන් නැවතත් එකට සිටින බව ඔහුට වැටහේ. ඇනා ලැරි සමග පෞද්ගලිකව කතා කර ඔහු ගැන ආඩම්බර වන බව ඔහුට පවසයි. නැති වූ ආත්මයන්ට උපකාර කිරීම ඇයට අරමුණක් ලබා දුන් නිසාත් මෙම රැකියාවට ඇය ආදරය කරන්නේ මන්දයි මතක තබා ගැනීමට ලැරි ඇයට උපකාර කළ නිසාත් ඇය හන්දියේ රැඳී සිටීමට තෝරාගත් බව ඇය පැහැදිලි කරයි. කඳුකරේ සදාකාලිකත්වය තුළ ජෝන් සහ ලූක් එක්ව නව ජීවිතයක් ආරම්භ කරති. ඔවුන් පෙම් සබඳතාවලදී විනෝද වන අතර අනෙක් ආත්මයන් සමග මිත්‍ර වෙති. සවස් වරුවේ ලූක් නින්දට වැටුණු පසු ඔවුන් අවසානයේ දඟකාර වීමට පටන් ගනී. ජෝට යම් සැකයක් දැනෙන්නට පටන් ගන්නා අතර ඇය ලැරිව මුණ ගැසුණු දිනයේ මතකය නරඹන ලේඛනාගාරයට යාමට තීරණය කරයි. ඉදිරි දින කිහිපය තුළ ලූක් ජෝන්ව අනෙකුත් ආත්මයන් සමග සියලු ආකාරයේ ක්‍රියාකාරකම් සඳහා රැගෙන යයි. නමුත් ජෝන්ට හොඳ කාලයක් ගත කළ නොහැක. සෑම රාත්‍රියකම ඇය ලේඛනාගාරයට ගොස් ලැරි සමග ඇගේ මතකයන් නැවත සිහිපත් කරයි. ලේඛනාගාර ලිපිකරු ඇයට පවසන්නේ එහි වැඩි කාලයක් ගත කිරීම සෞඛ්‍ය සම්පන්න නොවන බවත් ඉදිරියට යාම වැදගත් බවත්ය. එකරයක් ලූක් කියනවා මේක තමයි ඇත්තටම පරිපූර්ණ ජීවිතය කියලා. ජෝන් මොනවා කියන්නද කියලා දන්නේ නැහැ. ඊළඟ දවසේ උදේ ලූක් තවත් ක්‍රියාකාරකමක් වෙන් කරගත්තා කියලා නිවේදනය කරන අතර අවසානයේ ජෝන් බිඳ වැටෙනවා. ඇය පවසන්නේ ඔහුව තෝරා ගැනීමෙන් ඇය වැරැද්දක් කළ බවත් ලූක් කෝපයටපත් වී කෑ ගැසීමට පටන් ගත් බවත්ය. ජෝන් පැහැදිලි කරන්නේ ඇය ඔහු සමග වඩාත්ම සතුටින් සිටියේ ඒ උකස් රැකියාව සහ දරුවන්ගේ බරක් නොමැතිව තරුණ මෝඩ ආදරයක් වූ බැවිනි. කෙසේ වෙතත් ආදරය ඊට වඩා වැඩි යමක් විය යුතු අතර එයට නරක අවස්ථාද ඇතුළත් විය යුතුය. ලූක් වසර 67කට පෙර ජෝන් සමග ආදරයෙන් බැඳී සිටින බවත් කිසි විටෙකත් ඉදිරියට නොගිය බවත් ඇය සිතනවා. නමුත් ඇය වෙනස් වී ඇති අතර දැන් ඇය එකම පුද්ගලයා නොවේ. ඉන්පසු ජෝන් නිවේදනය කරන්නේ ඇය ආපසු යාමට උත්සාහ කරන බවයි. එය අසුවීමේ අවදානමක් තිබුණා. ඇය ලූක්ට ආදරය කළ බව පවසමින් හඬන නමුත් ඔහු ඉවතට යයි. පැය කිහිපයකට පසු ජෝන් පිහියක් හත ඇතිව පුහුණුවීම් කරන අතරතුර පැන යාමට සැලැස්මක් සකස් කිරීමට උත්සාහ කරයි. තත්ත්වය ගැන බොහෝ දේ සිතීමෙන් පසු ලූක් නැවත පැමිණ ඇගේ අවධානය වෙනතකට යොමු කිරීමට එකඟ වේ. දෙදෙනා ලේඛනාගාරයට යන අතර ලූක් ලිපිකරු ඉදිරියේ බිඳ වැටීමක් ඇති බවම අවවාපයි. මිනිසා ඔහුව සනසද්දී ජෝන් හොර රහසේ ඇතුළට යන අතර පසුව ලූක්ද සාමාන්‍ය සේවාදායකයෙකු ලෙස ඇතුළට යයි.
ඔහු සහ ජුවාන් ඔවුන්ගේ විවාහ මතකයන් නරඹා අවසන් සමුගැනීමක් පවසති. ජෝන් මතකයේ පිටුපසට රිංගා රතු දොර හරහා යන අතර එය ඇයව ඇගේ ළමා මතකයන් සහිත කොරිඩෝවකට ගෙන යයි. මේ මොහොතේ ඇයට අනතුරු ඇඳවීමේ ශබ්දය සහ ආරක්ෂකයින් පැමිණෙන බව ඇසෙන බැවින් ලූක්ගේ මරණය පිළිබඳව ඇයට දැනුම් දුන් සොල්දාදුවන් දෙදෙනෙකුගේ මතකයේ දොරක් සොයා ගන්නා තෙක් ඇය දිව යයි. රෙදි සෝදන යන්ත්‍රයේ දොරක් ඇයව ඇගේ මතකයේ රැඳෙන අතර ලැබී සමග වාද කරයි. ආරක්ෂකයින් තවමත් පැමිණෙමින් සිටින බැවින් ජෝන් පුටුවකින් දොර අවහිර කර උඩුමහලට දිව යන අතර එහිදී ඇයට ඇගේ පැරණි ස්වභාවය හමුවේ. තරුණ ජුවාන් ඇඳ යට සැඟවීමට උත්සාහ කිරීමට පෙර මහලු ජුවාන් ලැරීගේ නම කියයි. ආරක්ෂකයින් ඇය පිටුපසින් සිටින නමුත් උමග දිගේ ඇවිද යන විට දුම්රිය මාර්ගයට පැමිණෙන තෙක් ඇය බඩගා යමින් සිටී. ජුවාන් නැවත හන්දියට පැමිණීමට සමත් වේ. ඇය පිළිගැනීමේ නිලධාරිනියගෙන් ලැරි ගැන විමසීමට උත්සාහ කරයි. නමුත් ඒ මොහොතේ ඇයට අවශ්‍ය ලකුණක් ලැබෙන අතර ජුවාන්ට නැවතත් කුටිය ප්‍රදේශයට දුවන්නට සිදුවේ. ඇය රයන් සහ ඇනා හමුවේ. ඔවුන් ඇයව සැබවී සිටින අතර ආරක්ෂකයින්ට පවසන්නේ ඇය විරුද්ධ දිශාවට ගිය බවයි. ඊට පස්සේ ඇය ඔවුන්ගෙන් අහනවා ලැරී ගියේ මොන සදාකාලික ගමනකටද කියලා. කෙසේ වෙතත් සම්බන්ධීකාරකවරුන් ඇයව කම්පනයට පත් කරනවා පිළිතුරෙන් බාර් එකේදී ජෝන් ලැරී බාර්ටෙන්ඩර් කෙනෙක් විදිහට වැඩ කරනවා දකිනවා. ඔවුන් බීමක් බෙදා ගන්නවා. ජෝන් ලැරීට එයා එක්ක එන්න කියනවා. නමුත් ඇය පලා ගිය කෙනෙක් නිසා ඒක භයානක වෙන්න පුළුවන් කියලා ඇය ඔහුට අනතුරු අඟවනවා. ලැරී කෙසේ හෝ එය කිරීමට එකඟ වේ. මොහොතකට පසු යුවල ඔවුන්ගේ මුළු විවාහ ජීවිතය තුළම ජීවත් වූ අසල්වැසි ප්‍රදේශය පිටපත් කරන සදාකාලිකත්වයක සිටිති.